මේ දේශය හෙළයයි. මෙහි වනාන්තර, ගඟ, පර්වත, ශාක ඒ හැමදේම මනුෂ්‍යයා සුව කරන ශක්තියක් ලෙස හෙළයෝ හඳුනාගෙන තිබුණා. හෙළ වේදකම කියන්නේ පොතක ලියා තිබුණු විද්‍යාවක් නෙවෙයි. පරම්පරාවෙන් පරම්පරාවට අත්දැකීම් වලින් බිහිවුණු ජීව විද්‍යාවක්. අනුරාධපුර පොළොන්නරුව යුගවල රජවරු වෛද්‍ය දෙනුමට ගරු කළා. රෝහල් තිබුණා. සෙබළුන්ටත් භික්ෂූන්ටත් ජනතාවටත් එකම කරුණාවෙන් ප්‍රතිකාර කළා. බුද්ධාගමත් සමග සිත පිරිසිදු කිරීමත් ආහාර පාලනයත් ජීවන රටාවත් සුවයේ කොටසක් වුණා. කාලය ගත වෙද්දි විදේශීය බලපෑම් ආවා. හෙළ වේදකම අමතක වෙන්න ගත්තා. නමුත් ගම්වල පවුල්වල වේද මහත්වරුන් අතින් මේ දැනුම දිගටම ජීවත් වුණා. අද ලෝකය නැවතත් ස්වභාවයට හැරී. දිගුකාලීන රෝග, මානසික පීඩන, ජීවන රටා රෝග අතර හෙළ වේදකම නැවත වටිනාකමක් ලබයි. හෙළ වේදකම කියන්නේ රෝගය නෙවෙයි, මනුෂ්‍යයා සුවර් කරන දර්ශනයක්. අපේ උරුමය, අපේ ශක්තිය, හෙළ වේදකම.